දැන් පුතේ අපි යන තුන්වෙනි ප්‍රශ්නෙට. එදිරිදා ජීවිතයේ විවිධ අවශ්‍යතා සඳහා ශක්ති ප්‍රභව භාවිතා කරනු ලැබේ. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා බහුලව භාවිතා වන ස්වභාවික ශක්ති ප්‍රභවය කුමක්ද කියලා. පුතේ ස්වභාවිකව බහුලව පාවිච්චි කරන ස්වභාවික ශක්ති ප්‍රභවය තමයි පුතේ අපි සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය. ඉතින් මේ සූර්ය ශක්තිය කියලා කියන්නේ පුතේ පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක්. මොකක්ද පුතේ පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් කියලා කිව්වේ අපි? පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් කියලා කිව්වේ අපි නැවත නැවත භාවිතයට ගත හැකි ශක්ති ප්‍රභවවල තමයි පුතේ අපි කිව්වේ පුනර්ජනනීය ශක්ති ප්‍රභව කියලා. ඉතින් සූර්ය ශක්තිය කියලා කියන්නේ පුතේ නැවත නැවත භාවිතයට ගත හැකි ශක්ති ආකාරයක්. ඉතින් සූර්ය ශක්තිය විතරක් නෙමෙයි පුනර්ජනනීය ශක්ති ප්‍රභවවලට වැටෙන්නේ. තව අපි ගත්තොත් සුරං ශක්තිය සහ ජල ශක්තිය ඒ වගේ අයත් පුතේ පුනර්ජනනීය ශක්ති ප්‍රභවවල යටතට තමයි ගැනෙන්නේ. ඉතින් අපේ ප්‍රශ්නේ අහලා තිබ්බේ බහුලව භාවිතා වන ස්වභාවික ශක්ති ප්‍රභවය. ස්වභාවික ශක්ති ප්‍රභවය තමයි බහුලව පාවිච්චි කරන පුතේ සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය. දෙවැනි ප්‍රශ්නය. ඉහත ශක්ති ප්‍රභවය භාවිතයට ගන්න අවස්ථා සඳහා නිර්මාණය කර ඇති උපකරණ නම් කරන්න කියලා කියනවා පුතේ. ඉතින් ඉහත ශක්ති ප්‍රභවය කියලා කියන්නේ පළවෙනි ප්‍රශ්නේ පිළිතුර වශයෙන් අපිට ලැබිච්ච සූර්ය ශක්තිය භාවිතය. සූර්ය ශක්ති භාවිතයෙන් ඒ විදුලිය නිපදවීමට අපි තනා තියෙන උපකරණය මොකක්ද පුතේ? පුතාලා දන්න උපකරණයක්. සූර්ය ශක්තිය විදුලි නිපදවා ගැනීම සඳහා අපි තනලා තියෙන උපකරණය. ඒ තමයි පුතේ සූර්ය පැනල. සූර්ය පැනල. එහෙනම් ඒ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ සූර්ය පැනල. B. සූර්ය ශක්තිය භාවිතයෙන් ආහාර පිසීමට අප නිර්මාණය කර ඇති උපකරණය මොකක්ද? ඉතින් මේක අපි හතරවෙනි පාඩමේදී නිර්මාණය කරපු උපකරණයක්. පුතාලට මතක ඇති. සූර්ය ශක්තියෙන් ආහාර පිසීමට අපි භාවිතා කරපු උපකරණේ මතකද පුතාලට? මේකට අපි කිව්වේ සූර්ය තාපක උදුන. සූර්ය තාපක උදුන. ඉතින් මේ සූර්ය තාපක උදුනින් පුතේ ආහාර පිසින්න විතරක් නෙමෙයි අපිට ජලය රත් කර ගැනීමටත් හැකියාව තියෙනවා. එහෙනම් B වලට පිළිතුර වෙන්නේ පුතේ සූර්ය තාපක උදුන. සූර්ය තාපක උදුන. හොඳයි. C. සූර්ය ශක්තියෙන් ද්‍රව්‍ය වියලා ගැනීම සඳහා තනා තියෙන උපකරණ මතකද පුතේ? මේ උපකරණ අපි කියනවා පුතේ සූර්ය වියලන උපකරණය. සූර්ය වියලන උපකරණය. ඉතින් සූර්ය වියලන උපකරණයෙන් පුළුවන් පුතේ අපිට එළවලු වියලා ගන්න, පළතුරු වියලා ගන්න, ධාන්‍ය වර්ග, කුළුබඩු හා ඔය මාළු එහෙම නැත්නම් මත්ස්‍යයින් වියලා ගැනීමටත් අප සූර්ය වියලන උපකරණය පාවිච්චි කරනවා. සූර්ය වියලන උපකරණ පිළිතුර C. C වලට පිළිතුර සූර්ය වියලන උපකරණය. 3. ආහාර පිස ගැනීමට භාවිතා වන පොසිල ඉන්ධන දෙකක් නම් කරන්න කියලා කියනවා. හරි පුතේ. මුලින්ම අපි පොසිල ඉන්ධනයක් කියන්නේ මොකක්ද කියන එක මතක් කරගන්නකො. පොසිල ඉන්ධනයක් කියලා අපි කිව්වේ මීට අවුරුදු මිලියන ගානකට ඉහත ජීවත් වෙච්ච ශාක හා සතුන්ගේ මල දේහ මේ පොළවේ අභ්‍යන්තරයේදී අධික උෂ්ණත්වයට සහ අධික පීඩනයට ලක් වෙලා නිර්මාණය වෙන ශක්ති ආකාරයකට තමයි අපි කියන්නේ පුතේ පොසිල ඉන්ධන කියලා. ඉතින් පොසිල ඉන්ධන වර්ග තුනක් තියෙනවා පුතේ. එකක් ගල් අඟුරු, අනිත් එක පෙට්‍රෝලියම් තෙල්, අනිත් වර්ගය පෙට්‍රෝලියම් වායුව. ඉතින් පුතේ ඔය පෙට්‍රෝලියම් තෙල් වලට අපි කියන්නේ බොර තෙල් කියලා. බොර තෙල් පුතේ කළු පාට උකු ද්‍රවයක්. මේක පොළවෙන් හම්බෙන්නේ අපිට කැණීම් කරලා තමයි අපි ගන්න මේක. උදාහරණයක් විදිහට පොසිල ඉන්ධන ඔය බොර තෙල් බහුල රටවල් තමයි පුතේ දාලා දාන්නවා. වෙනිසියුලාව නැත්නම් මැද පෙරදිග රටවල් ඉරාන, ඉරාකය, සෞදි අරාබිය වගේ රටවල ඔය බොර තෙල් බහුලවම හමු වෙනවා. ඉතින් ඔය බොර තෙල් පිරිපහදු කරලා පිරිසිදු කරලා අපි ලෝකෙට ගන්නවා පුතේ පෙට්‍රල්, ඩීසල් සහ භූමි තෙල්. එහෙනම් ආහාර පිස්ස ගැනීමට භාවිතා වන එක පොසිල ඉන්ධනයක් තමයි පුතේ භූමි තෙල් කියලා කියන්නේ. භූමි තෙල් කියලා කියන්නේ. එහෙනම් එක පිළිතුරක් පුතේ භූමි තෙල්. අපි තව පිළිතුරක් ආදරනවා. තව පොසිල ඉන්ධනයක් අපෙන් අහලා තිබ්බා. ඒ තමයි පුතේ අර පෙට්‍රෝලියම් වායුව යටතට ගැනෙන පුතාලයා මුළු තැන් ගෙදර තියෙන ගෑස් එක. අපි ඒකට කියනවා LP වායුව. ඉතින් LP වායුවත් පුතේ ආහාර පිස්ස ගැනීම සඳහා අපි භාවිත කරන පොසිල ඉන්ධනයක්. ඉතින් එහෙනම් ආහාර පිස්ස ගැනීමට භාවිත කරන පොසිල ඉන්ධන දෙක තමයි පුතේ එකක් භූමි තෙල් අනිත් එක
LP වායුව. LP වායුව. B ශක්ති ප්‍රභව තිරසර ලෙස භාවිත කිරීම ශක්තිය අර්බුදයට විසඳුමක් වේ. ඔව් පුතේ. මොකද්ද අපි ශක්ති ප්‍රභව තිරසර ලෙස භාවිත කරනවා කියලා කියන්නේ? තිරසර ලෙස භාවිත කරනවා කියලා කියන්නේ පුතේ අපි දන්නවා ඔය පොසල ඉන්ධන වගේ දේවල් නිර්මාණය වුණේ ඊට අවුරුදු මිලියන ගානකට කලින්. ඉතින් මේවා පුතේ දැනටමත් ඉවර වෙගෙන යන්නේ. තව අවුරුදු ගානකින් මේ ඉන්ධන පොසල ඉන්ධන සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. ඉතින් පුතේ මේවා ආපහු අලුතෙන් හැදෙන්න තව අවුරුදු මිලියන ගානක් යනවා. ඉතින් දැන් මේ අද භාවිතා කරන අපි මේ ඉන්ධන පොසල ඉන්ධන මීට අවුරුදු ගානක් ඉහතදී අපේ කලින් පරම්පරාවන් අර පිරිමැස්මෙන් භාවිතා කරලා අපිට දීලා තියෙන නිසා තමයි පුතේ අද අපි මේවා පාවිච්චි කරන්නේ. ඉතින් අපිත් දැනගන්න ඕනේ පුතේ අපේ ඉදිරි අනාගතයේට අපි මේ පොසිල ඉන්ධන හරි විදිහට අර පිරිමැස්මෙන් භාවිත කරලා අපි ඉදිරි අනාගතයට ලබා දෙන්නේ. ඒක පුතේ අපේ වගකීමක්. ඉතින් මේකට තමයි අපි කියන්නේ ශක්ති බව තිරසර ලෙස භාවිත කරනවා කියලා. හොඳයි. අපි යම් පළවෙනි ප්‍රශ්නෙට. ඉවතලන ජෛව ස්කන්ධයක් භාවිත කරමින් ආහාර පිස ගැනීමට සාදාගත හැකි උපකරණය කුමක්ද කියලා අහනවා. පුතේ උපකරණය තමයි කුඩුලිප. ඉතින් කුඩුලිපට අපි භාවිතා කරන ජෛව ස්කන්ධ තමයි ලී කුඩු සහ දහය. ලී කුඩු සහ දහය තමයි අපි කුඩුලිප පණ ගන්වන්න භාවිතා කරන ජෛව ස්කන්ධ වෙන්නේ. හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ. මෙහිදී යොදාගත් ජෛව ස්කන්ධ වලද අන්තර්ගත වන්නේ සූර්යාගේ ශක්තියයි. මෙම ප්‍රකාශක එකඟ වන්නේද? එකඟයි පුතේ. B. එම පිළිතුරට අදාළ හේතුව පැහැදිලි කරන්න. හොඳයි. අපි හේතුව පැහැදිලි කරමුකෝ පුතේ ලස්සනට. ඊට කලින් අපි බලමුකෝ මොකද්ද ජෛව ස්කන්ධයක් කියලා කිව්වේ අපි. පුතේ ජෛව ස්කන්ධයක් කියලා අපි කිව්වේ ඉන්ධනයක් විදිහට භාවිතයට ගන්න පුළුවන් ශාක හෝ සත්ව කොටසකට තමයි අපි කිව්වේ ජෛව ස්කන්ධයක් කියලා. ඉතින් පුතේ ඉන්ධනයක් විදිහට භාවිත කරන්න පුළුවන් ශාක කොටස් මොනවද? උදාහරණ විදිහට දර, දහයිය, ලී කුඩු වගේ අය. එතකොට ඉන්ධනයක් විදිහට භාවිතයට ගත්තා ශාක කොටස් මොනවද? සත්ව කොටස්. ශාක කොටස් අපි කතා කරන්නේ සත්ව කොටස්. සත්ව කොටස් තමයි පුතේ ගොම වගේ දේවල්. ඉතින් ගොම වගේ දේවල් තමයි ඉන්ධනයක් විදිහට භාවිත කරන්න පුළුවන් සත්ව කොටස් වෙන්නේ. ඉතින් දැන් මේවෙන් අපෙන් අහනවා මේ ශාක කොටස් වල සහ සත්ව කොටස් වල සූර්ය ශක්තිය අන්තර්ගත වෙනවද කියලා. සූර්ය ශක්තිය තියෙනවද කියලා. ඔව් තියෙනවනේ පුතේ. අපි එකගයි කියලා කිව්වනේ. එහෙනම් ඒකට හේතුව පැහැදිලි කරන්න ඕන. හේතුව තමයි පුතේ මේ ශාක කොටස් අපි දන්නවා ශාක ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරනවානේ. ඒ කියන්නේ ආහාර නිෂ්පාදනය කරනවා. ඒකට අපි ප්‍රභා සංශ්ලේෂණය කියලා කිව්වේ. ශාක ආහාර නිපදවීමේ ක්‍රියාවලියනේ පුතේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. ඉතින් ප්‍රභා සංශ්ලේෂණයට පුතේ අත්‍යවශ්‍යම සාධකයක් තමයි සූර්ය ශක්තිය කියලා කියන්නේ. ඉතින් සූර්ය ශක්තිය උවමනාමයි පුතේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා. ඉතින් ශාකයක පුතේ මේ සූර්ය ශක්තිය අන්තර්ගත වෙනවා තමයි. මොන ආකාරයෙන්ද මොන අවස්ථාවේදී ප්‍රභා සංශ්ලේෂණයේදී ඒගොල්ලෝ සූර්ය ශක්තිය අවශෝෂණය කරගන්නවා. ඉතින් මේ සූර්ය ශක්තිය අවශෝෂණය කරගෙන තමයි ඒගොල්ලෝ ආහාර නිපදවා ගන්න. ඉතින් මේ ආහාරවල පුතේ ওই සූර්ය ශක්තිය පරිවර්තනය වෙනවා රසායනික ශක්තිය බවට. එතකොට ශාකවල අන්තර්ගත වෙනවා පුතේ රසායනික ශක්තිය. ඉතින් මේක සූර්ය ශක්තිය නිර්මාණය, ඒ කියන්නේ පරිවර්තනය වෙච්ච ශක්තියක්. ඉතින් රසායනික ශක්තිය ශාක ඇතුලේ තියෙනවා. ඉතින් ශාක ආහාරයට ගන්න ඍජුවම ශාක ආහාරයට ගන්න සතුන් ඉන්නවා පුතේ මේ ලෝකේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මුවා කියලා කියන්නේ පුතේ යා තමන්ගේ ජීවිත කාලයම යැපෙන්නේ ශාක මත. ඍජුවම යා ශාක ආහාරයට ගන්නවා. කෙලින්ම යා ශාක ආහාරයට අරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ ශාක ආහාරයට ගන්නකොට ශාක ඇතුලේ තිබිච්ච පුතේ සූර්ය ශක්තිය පරිවර්තනය වෙච්ච රසායනික ශක්තිය බවට ඒ ශක්තිය දැන් මුවාගේ ඇඟ ඇතුලේ තියෙනවා. ඇයි ඒ හේතුව මුවාගේ ඇඟ ඇතුලේ තියෙන? මුවාගේ ඇඟ ඇතුලේ තියෙන හේතුව පුතේ මුවා ශාක ඍජුවම ආහාරයට ගත්ත නිසා. ඉතින් වක්‍රාකාරව මොයි රසායනික ශක්තිය යන කොටාසෙකුත් ඉන්නවා. සත්තු. කවුද? කොටියා වගේ සත්තුන්ගේ පුතේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම කොටියා ආහාරයට ගන්නවා කියලා හිතමුකෝ අපි මුවාව. ඔන්න දැන් මුවා ආහාරයට අරගෙන තියෙන්නේ ශාක. එහෙනම් මුවාටත් අර ශාකවල තිබිච්ච රසායනික ශක්තිය යම් ප්‍රමාණයක් මුවාගේ ඇඟ ඇතුලේ තියෙනවා. දැන් මුවාව ආහාරයට ගන්නවා කවුද පුතේ? කොටියා. කොටියා. එතකොට කොටියටත් පුතේ කොටියාගේ ශරීරයටත් අර ශාකවල තිබිච්ච
සූර්ය ශක්තිය පරිවර්තනය කරගත්ත රසායනික ශක්තිය බවට ඔන්න ඔය ශක්තිය දැන් කොටියාගේ ඇඟ ඇතුලේ තියෙනවා. කොටියාගේ ඇඟ ඇතුලේ යම් ප්‍රමාණයක් ඔය රසායනික ශක්තිය අන්තර්ගත වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි පුතේ ශාක වලින් සත්වයින්ට ඔය සූර්ය ශක්තිය ගලාගෙන ගියේ. සූර්ය ශක්තිය ගලාගෙන ගියේ. එතකොට ඔය ජෛව ස්කන්ධවල සූර්ය ශක්තිය තියනවාද කියන කතාව පුතේ අපි එකඟ වුණා තියනවා කියලා හේතුව තමයි අපි ඔන්න හේතුවක් පැහැදිලි කරලා දුන්නා දීර්ඝ වශයෙන් ඔය ජෛව ස්කන්ධවල සූර්ය ශක්තිය අන්තර්ගත වෙන්නේ කොහොමද කියන කතාව ඔන්න අපි පෙළගස්සලා දුන්නා. හොඳයි අපි යමු පුතේ අවසාන ප්‍රශ්නෙට. ශක්තිය තිරසර ලෙස භාවිත කිරීමට යොදාගත හැකි උපක්‍රම දෙකක් ලියන්න. ඉතින් ශක්තිය තිරසර ලෙස භාවිත කරන්න නම් අපි පුළුවන් තරම් දැන් පුනර්චරණීය නොවන ශක්ති ප්‍රභවයක් වෙච්ච පොසිල ඉන්ධන දැන් ශීඝ්‍රයෙන් ලෝකයෙන් ඉවර වෙනවා කියවනේ. එහෙනම් අපි මේ ටික අර පිටිපස්සෙන් තියාගන්න නම් පුතේ අපි විකල්ප ශක්තියකට යන්න වෙනවා. විකල්ප ශක්තිය එහෙම නැත්නම් වෙනස් ශක්තියකට අපිට යන්න වෙනවා. මාරු වෙන්න වෙනවා. ඒ වෙනස් ශක්තිය තමයි පුතේ හොඳම ලෝකේ තියෙන පුනර්චරණීය ශක්තිය. ඒ කියන්නේ පුතේ අර නැවත නැවත භාවිතය කරන්න පුළුවන් ශක්තිය අපි පුළුවන් තරම් භාවිතය කරන්න ඕනේ. එහෙම වුණාම අපිට පුළුවන් අර සීමිත ශක්ති ප්‍රභව වෙච්ච පුනර්චරණීය නොවන ශක්ති ප්‍රභව වෙච්ච පොසිල ඉන්ධන ඉතුරු කරගන්න. උදාහරණයක් විදිහට සූර්ය ශක්තිය අපිට වැඩි වැඩියෙන් භාවිත කරන්න පුළුවන්. කියන්නේ සූර්ය පැනල අපි පුතේ වැඩි වැඩියෙන් පාවිච්චි කරන්න ඕනේ. මූලික පිරිවැය වැඩි තමයි ටිකක් ගණන් සූර්ය පැනල. මුත් පුළුවන් නම් පුතේ අපිට සූර්ය පැනල වලින් ශක්තිය ලබා ගන්න. ඒකෙන් අපිට පුතේ අර පුනර්ජනනීය නොවන පොසිල ඉන්ධන ඉතුරු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් පුළුවන් තරම් අපි සූර්ය පැනල භාවිතය එන්න සූර්ය ශක්තිය භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සුළං ශක්තිය, ජල ශක්තිය භාවිත කරලා අපිට විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි පුතේ. ඒක ගොඩක් හොඳයි. එතකොට අපිට අර පොසිල ඉන්ධන, පෙට්‍රල්, ඩීසල් වගේ දේවල් අපිට ඉතුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒකක්. දෙක තමයි පුතේ අපි හිතමුකෝ රැකියා කරන ස්ථානයකට රැකියා කරන ස්ථානවලට පුතේ හැමෝම යන්නේ වාහන වලින් කියලා. ඉතින් මේ වාහන වලට අපි පෙට්‍රල් භාවිතා කරන්න වෙනවා. පොසිල ඉන්ධනයක්. පුතේ හැමෝම පෙට්‍රල් පාවිච්චි කරනකොට පෙට්‍රල් වැයවීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. කියන්නේ පෙට්‍රල් ඉක්මනට ඉවර වෙනවා. ඉතින් ඊට වඩා හොඳයි පුතේ මෙහෙම කරන්න පුළුවන් අපිට. දැන් රැකියාවේ ස්ථානයේ හැමෝම රැකියාව කරන හැමෝම ඒ ස්ථානයේ ඉන්න හැමෝම සේවකයෝ පොදු ප්‍රවාහන සේවයක් භාවිත කරනවා. බස් එකක්, කෝච්චියක් වගේ දෙයක් අපි රැකියාවට යනකොට භාවිත කරන්න පුළුවන් නම් අපේ නිවසේ තියෙන පෞද්ගලික වාහනය ක්‍රියාත්මක නොකර අපිට දෛනිකව වැඩට යනකොට පොදු ප්‍රවාහනේ භාවිත කරන්න පුළුවන් නම් පුතේ ඒකිනුත් පුළුවන් අපිට අර පොසිල ඉන්ධන දහනය නතර කරගන්න. පොසිල ඉන්ධන වැය වෙන එක නතර කරගන්න. එතකොට ඒක අපිට පුළුවන් පුතේ අනාගතයට ඉතුරු කරගන්න. ඉතින් එහෙනම් ශක්ති තිරසාල ලෙස භාවිත කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි පුතේ අර පුනර්ජනනීය ශක්ති ප්‍රභවවලට වැඩි නැඹුරුවක් දක්වන්න ඕනේ. දෙක පොදු ප්‍රවාහන සේවය භාවිත කරන්න ඕනේ. එහෙනම් පුතේ ඔන්න අපි තුන්වෙනි ප්‍රශ්නය විස්තරාත්මකව කතා කරලා අවසන් කරා.